අනික මචං මේ ඔයාලා අහන්න එපා ඒ සින්දු කියන්නේ නැත්තේ කියලා. මේක මගේ නෙවෙයි බං මේක අශෝකයිගේ කුඹුර. ඌට ලැබෙන සහනදාරෙත් ඊට පස්සේ නැති වෙන. අඩේ අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන පල්යල්ලකෝ දෙයියනේ. ඒක කරගෙන එන යමල්ලා. නෑ නෑ පැහිලා නෑ. වැඩක් නෑ ගන්න දෙයක් නෑ ගොයම. එරංකරල් පූදිනා ගිරනිල්ල වාසනා එරංකරල් පූදිනා ගිරනිල්ල වාසනා සියලු දෙවියෝ නෙත්තෙලාලා වරන් දේවී සිනපලා නොබයි මමයි සඳුළු තලේ නොබයි මමයි දිලිඳු පැලේ මචං ආයිවන් හැමෝටම පාට සතුටුයි බං ඇයි දන්නවද යකෝ වීඩියෝ 70 ගානක් දාලා සබ්ස්ක්‍රයිබර්ස්ලා 294යි කොහමද සැප මචං ඔය නිකන් දින සබ්ස්ක්‍රයිබ් බටන් එක බාන්නේ යමල්ලා බං සබ්ස්ක්‍රයිබ් පාරක් දීගෙන කොල්ලට සපෝට් එකක් දීනේ යමල්ලා වීඩියෝ 70 ගානක් දාලා ඔය කමක් නැහැ ඉතින් මොනා කරන්නද නේ ලයික් පාරක් දාලා කමෙන්ට් පාරකුයි සබ්ස්ක්‍රයිබ් පාරකුයි දාගෙන යන් ඉතින් හැබැයි අතාරින්නේ නැහැ වීඩියෝ දාන එක නවත්තන්නේ නැහැ හරිද මේ ඉස්සරහට දා හොඳ වීඩියෝ ටිකක් මම දානවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න යන්න අදත් මම පොඩි සින්දු කැලක් කියන්න කියලා බැලුවේ අනිත් දේ තමයි මචං කියන්න ඕන දේ තමයි මම අද සින්දු කියන්නේ කියන්න කවුරු කොච්චර කිව්වත් මම සින්දු කියන්නේ මොකද හේතුව කියනවා මම සින්දු කියන හින්දා ලංකාවේ ගායකයෝ බයයි ගායිකවෝ බයයි මොකද මං ජනප්‍රියයි ඒකයි මම එක සින්දුවක් ගැහුවොත් ඒක ගොඩ තමයි නමුත් මම ගහන්නේ සින්දු මොකද මේ අපරාධයයි ජාතික අපරාධයක් මම සින්දු කිව්වොත් එහෙම මචං මේ රටේ ගායකයන්ට තරක් නැති වෙනවා ඒ නිසා මම මචං අනිවාර්යෙන් සින්දු කියන්නේ නැහැ හරිද හැබැයි සින්දු කියන්නේ නැතුණා නුඹලා දන්නවද මට ආරාධනා ලැබුණ අම්බානකට මල ගෙවල් වල මගුල් ගෙවල් වල ඒ වගේම දානේ ගෙවල් වල ඒ වගේම මගුල් සභාවල අමතන්නේ ඒ කියන්නේ මගුල් සභාව කියන්නේ මගුල් වල මචං මට තමයි ප්‍රධාන ආරත අමුත්ත තැන දෙන්නේ හැබැයි ඊයේ පෙරේදා මගුලක් තිබ්බා කිව්වේ නැහැ දන්නවා කිව්වොත් එම කොල්ලා පටන් ගන්නනේ කොහින්ද කෙරවල වෙන්නේ කොහින්ද කියලා එහෙනම් මචං ඊයේ පෙරේදී මගුල්ට කිව්වෙත් නැහැ යන්නෙත් නැහැ ලොකු දෙයක් කිව්වේ නැති කිව්වනම් රුපියල් 5000ක් විතර දෙන්නත් තිබේ බං හරි සල්ලිත් නැහැ ඉතින් පස්සේ දෙන්නම් කියලා නෙන්නේ මං ඉතින් එහෙම තමයි අනික මේ මම ගන්නෙත් නැහැ සල්ලි එහෙම ලේසියෙන් හරිද මම බොන්නේ නැහනේ මචං බොන්නේ කසිප් වරුවා මේවා ගංජා කුඩේ ඒවා කිසි දෙයක් නැහැ මොකද අපි රජරට අණ්ඩ කෙලෙවෙච්ච දැන් රජරට කිව්වා කියලා දැන් මල කෙලියක් වෙනවා නෑ අනේ මේ ලංකාවේ කොල්ලෙක් ඉදින් මේ ඒ හින්දා ඔය තහනම් උත්තේජක මත්ද්‍රව්‍ය අපි බොන්නේ නැහැ පාවිච්චි කරන්නේ කොටිම්ම කියනවා ඇත්තම කතාව හැබැයි වෙඩින් එකට ගියොත් එහෙම ඒත් බොන්නේ ඕන කෙනෙක් අහලා බලමුකෝ බොන සුවන්තගෙන් අහලා බලමු සුවන්තගෙන් හරිද ඕන කෙනෙක් අහලා බලමු සුමිතගෙනුත් අහලා බලපල්ලා මම බොන්නේ ඉතින් මේ කියන්න තියෙන්නේ මම සින්දු කියන එක නවත්තනවා ආයේ මම ජීවිතේට සින්දු කියන්නේ නැහැ එහෙනම් ඉතින් කියන්න තියෙන්නේ මේ ගායන ජීවිතේට මම සමු දෙන්න හරිද ඉතින් ඊට වැඩිය හොඳයි මචං මේ විදියට පාඩුවේ ඉන්න එක. ආය සින්දු කියන්නේ නැහැ. ඉතින් ලොවෙත් කියන්නේ නැහැ. ආය ඉතින් ඒක ඉතින් සුවර්ම තමයි. හොඳද? අනික මචං මේ ඔයාලා අහන්න එපා ඒ සින්දු කියන්නේ නැත්තේ කියලා. මොකද ඇත්තම කියනවා නම් මම සින්දු දන්නේ නැහැ බං. හරිද? මම සින්දු දන්නේ නැහැ. හරි? දැන් මේ බලපල්ලා මේ ගොයම උඹලට පේනව නේද? ආයි ඉතින් මේ ගොයම ආයි ඉතින් පේනවා ආයි ඉතින් සුපිරියටම තියෙන හරි දැන් කට්ටිය හිතා ඇති මේක මේ කාගේ ගොයමද කියලා ඉතින් එහෙම හිතන ඇතිනේ හරිද මේක මගේ නෙවෙයි බං මේක අශෝකයිගේ කුඹුර හරිද මේක අශෝකයි කුඹුරේ මේ වීඩියෝ එක කරන්නේ ඌ දැනගත්තොත් මම මරනවා මොකද ඌගේ වෙලේ ඉඳගෙන මම වීඩියෝ කරනවා කියලා ඌට ලැබෙන සහනදාරෙත් ඊට පස්සේ නැති වෙනවා එහෙනම් ඉතින් මචං අවසානට කියන්න තියෙන්නේ මේ අනිවාර්යෙන් අඩේ අපේ සබ්ස්ක්‍රයිබ් කරගෙන පල්යල්ලකෝ දෙයියනේ එච්චරයි ඉල්ලන්නේ බං හරිද යකෝ වීඩියෝ එකක් ගත්තාම අවසානට හොඳ වැඩ තියෙන්නේ උඹලා තප්පර 15ක් 20ක් බලලා වෙල්ල කට් කරලා දාන්න එහෙම කරන්න එපා මම ලංකාවේ සුද්දා හරිද එහෙනම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ්
කරගෙන යන්න. මට ඒ වචනේ කියවෙන subscribe නේද? ඒ වචනේ හරියට කියවෙන්නෙත් නෑ මට. ඒක කරගෙන එන යමල්ලා. හැමෝටම මචං ජය වේවා. සුපිරි වීඩියෝ ටිකක් ඉස්සරහට ගේනවා. ඉතින් සුපිරිම ගනේ හරිද? මේ යන්කෝ ඒ විදිහට නේද? උත්සාහවන්තය ජයගනී කියලානේ. ඒ වගේම ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලන්න ඕන. හරිද? එහෙනම් ওই වෙඩින් මාළකේවල් දාන එකවල් එහෙම තියෙනවා කොල්ලට කියන්න ඕන මංගල සභා දෙවනත් කරන්න අය කතා කරන්න ගත්තොත් හැමෝටම මචං ජය වේවා. T20 ලෝක කුසලායනෙත් ලංකානු කණ්ඩායම ජයග්‍රහණය කරලා කුසලානේ ලංකාවට ලැබෙන්න කියලා සුබ පතනවා. හැමෝටම ජය වේවා මචං. මොකද ඉක්මනට යන්න ඕනේ. අශෝක අයියාවොත් එහෙම හොඳ බින්දිනවා පොරගෙවිලේ ඉඳන් මම මේ වීඩියෝ එක කරන්නේ මේ පීනමනේ පැහිලා තියෙන පැහිල්ල මගේ දෙයියෝ නෑ පැහිලා නෑ වැඩක් නෑ ගන්න දෙයක් නෑ ගොයම හරිද උඩ ලැබෙන සහනාධාරීත් නැත්තන් නැති එන හැමෝටම ජය වේවා මචං subscribe කරගෙන යමු